ඉතින් කොහොමද? ඔයාලා හැමෝම ඔදින් ඉන්නව නේද? ඉතින් මමත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මේ මන්ත් එකේ අපි ගිය වැකේෂන් එක. ඉතින් අපි මුලින්ම යන්න හදන්නේ නුවරට. මොකද අපි නුවර හරහා තමයි නුවරඑළිය යන්න හදන්නේ. ඉතින් මම මේ vlog එක part 2ට තමයි ගේන්න හිතාගෙන ඉන්නේ. මොකද නැත්තම් vlog එක දික් වෙනවා. ඒතරට ඔයාලටත් බෝරින් මේක බලන්න. ඉතින් නුවර යන ගමන්ම අනිවාර්යෙන්ම අපි ආවේ දළදා මාලිගාව වැඳලා යන්න. ඉතින් මම එතන නම් ගොඩාක් වීඩියෝස් ගත්තේ නෑ. පොඩි ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. මොකද මම හරිම කැමතියි මේ වගේ තැනකට ගියාම ටිකක් නිදහසේ ඉන්න. ඉතින් අපි දළදා මාලිගාවත් වැඳලා අපි හැමම ටිකක් නැවැත්තුවා. මොකද අපිට මේ වෙද්දි ටිකක් බඩගිනි වගේ. ඉතින් අපේ අක්කා කෙනෙක් හදාගෙන ආවා රසම රස මෙන්න මේ කේක්ස්, ටොප් කේක්ස්. ඉතින් ඒක මාරම රසයි. ඉතින් මම දෙකක්ම කෑවා. ඒකේ තරමටම රසයි. ඉතින් අපි කේකුත් කාලා රසම රස ඉඳුරුත් තේටකුත් බීලා මෙන්න මේ යාළුවටත් ඉතින් අපි කේක් දුන්නා. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම ආවේ හන්තාන බර්ඩ් පාක් එක බලන්න. මම ගොඩක් යන්න ආසාවෙන් හිටපු තැනක්. ඉතින් අපි බලමුකෝ ගිහිල්ලා කොහොමද මේ තැන තියෙන්නේ කියලා. ඉතින් මේ ලොකේෂන් එකට යන පාර මාරම ලස්සනයි. කන්දක් උඩ තමයි තියෙන්නේ. ඉතින් අර අවුව තිබ්බට ගොඩක් රස්නෙම නැහැ. අපි අපේ vehicles ටිකක් car parking එකෙන් පාර්ක් කරලා මෙන්න මේ විදිහට තමයි entrance එකට යන්න තියෙන්නේ. පේනවනේ ඉතින් හස්බන්ඩ් ෆොටෝ එකක් ගන්න කියලා කිව්වා මෙයාට වීඩියෝ කරලා. මගේ හිනාව ගැන නම් එච්චර හිතන්න එපා හොඳේ. ඊට පස්සේ අපි එහෙම මෙතනත් ෆොටෝස් අරගෙන මේ තමයි එන්ට්‍රන්ස් එක. එතනින් අපි ටිකට්ස් ගන්න ඕනේ. එක්කෙනෙක්ට ටිකට් ප්‍රයිස් එක ගන්න උනේ 700ක් වගේ. ඉතින් මේ වගේම ඇතුළට යද්දී ලස්සන බර්ඩ්ස්ලා ටිකක් හිටියා. ඒ වගේම මෙතන පරිසරය මාරම ලස්සනයි. හරියට කැලෑවක් ඇතුළට ආවා වගේ ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඒ වගේම ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් ලොකේෂන් ගොඩාක් තියෙනවා. ඉතින් ගෑනු ළමයි කැමතිනේ ලස්සන ෆොටෝස් ගන්න. ඉතින් මේක ඇතුළට ගියාම බර්ඩ්ස්ලා විතරක් නෙමෙයි. ජුරාසික් පාර්ක් එකක් තියෙනවා. ඒ වගේම ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්, බර්ඩ්ස් ෆීඩින් කරන්න පුළුවන් වගේ ගොඩාක් එන්ටර්ටේන්මන්ට්ස් ගේම් මේක ඇතුළේ තියෙනවා. ඉතින් අපි නම් ගේම්ස් ප්ලේ කරන්න ගියේ නැහැ. මොකද අපිට ටයිම් එකට චුට්ටක් ලේට් වෙලා තියෙන නිසා අපි ඉතින් මේක ඇතුලේ තියෙන දේවල් බලාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේම අපිට මේ ලොකේෂන්ස් වල බෝඩ් එකක් ගහලා තියෙනවා. අපිට මේ මැප් එකෙන් යන්න පුළුවන් අපිට යන්න ඕනි තැන් වලට. ඉතින් මම කියන්නන්ට මේකේ කුරුල්ලා හිටියද නැද්ද කියලා. ඇත්තම කිව්වොත් ගයිස් කුරුල්ලෝ නම් ගොඩක් අඩුයි. මොකද හම්බන්තොට බර්ඩ් පාක් එකේ ඉන්නවා මීට වඩා බර්ඩ්ස්ලා. නමුත් මෙතන නම් අපි හිතන තරම් බර්ඩ්ස්ලා හිටියේ නෑ. ඒ වුණාට මෙතන පරිසරය නම් හරිම ලස්සනයි. අපි යද්දි නම් බර්ඩ්ස්ලා හිටියේ නෑ. මම දන්නේ ඔයාලා යද්දි නම් මෙතන බර්ඩ්ස්ලා හිටියද නැද්ද කියලා. ඒ වගේම මට චුට්ටක් හිතුණා මෙතන මේන්ටේන් වෙනවත් මදි කියලා. මොකද පොඩ්ඩක් හැම දෙයක් වගේම කිසිම පිළිවෙලක් නැහැ වගේ. සමහරක් බර්ඩ්ස්ලා ඩ්‍රාව කූඩු ඩ්‍රාවින් යන්න බෑ. අමුතු ස්මෙල් එකක් එනවා. ඉතින් හොඳට මේන්ටේන් කරා නම් මේ තැන මීටත් වඩා තව ලස්සන වෙන්න තිබුණා. මොකද මම නම් හිතුවේ මෙතන ඊට වඩා ලස්සන බර්ඩ්ස්ලා ඉඳී කියලා.
මේ බලන්න මෙයාගේ ලස්සන මම නම් ගොඩක් මාසුනේ මෙයාට. මෙයා තමයි මට හිතෙන විදිහට මෙතනින් ලස්සනම හිටපු කෙනා. මැටෝලා එමත් ගොඩක් මෙතන හිටියේ නෑ. එහෙන් මේන් දෙන්නේ 3 දෙනෙක් වගේ තමයි එයාලා කුඩු වලට දාලා තිබ්බේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවත් වගේ ෆොටෝස් ගන්න ලොකේෂන් නම් ගොඩාක් තියෙනවා. ඉතින් ෆොටෝස් නම් ගන්න පුළුවන්. ඉතින් බලන්න ඇත්තටම ලොකු දෙයක් මේක ඇතුලේ නැහැ. මේ බර්ඩ් පාක් එකට තියෙන කන්දක් මුදුන නිසා මෙතනට හරිම සීතලයි. යව්ව තිබ්බට ඇතුළ මාරම කෝලි. ඒට නිසා ඇවිද්දට කිසිම මාංශයක් නම් දැනෙන්නේ නැහැ. කාලා වටනවා. ඉතින් ඒ වගේම මෙතන කැෆේ එකක් තියෙනවා. කැෆේ එකක් කියන්නේ රෙස්ටෝරන්ට් එකක් වගේ. ඉතින් අපිට එතනින් කැමති මීල්ස් වගේ දේවල් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් අපි අද නම් 10ට විතර ඇති. ඒතරට යාළගේ මීල්ස් ගන්න ටිකක් ලේට් වෙනවා කියපු නිසා අපි මුකුත් ඕඩර් කරගත්තේ නැහැ. මම ඔයාලට කලින්ම කිව්වනේ මෙතන එකට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ඒරියා එකක් තමයි මේ තියෙන්නේ. ये भी आई बैठी है नहीं आप का ए नहीं नहीं दिया हद यार वो अफ्रीकन මේ බලන්නට ඉතින් මෙයාගේ ලස්සන මෙයාගේ පින් කලයටයි හෑෂ් කලයටයි මාරම ලස්සනට මැචින් වෙලා තියෙනවා. මාරම ලස්සන බර්ඩ් කෙනෙක්. ඉතින් මෙයා චුට්ටක් අහංකාරයි. මෙයාගේ ලස්සන නිසා වෙන්නේ නැති. මේ බලන්නට ඉතින් මෙයා එයාගේ ඔළුව අත ගන්න කියලා එයා හොඳට දීගෙන ඉන්නවා එයාගේ ඔළුව අත ගන්න කියලා. බර්ඩ්ස්ලත් බලාගෙන පල්ලෙහාට අන්තිමට මේදි තමයි ෆීඩින් බර්ඩ්ස් තියෙන්නේ. බර්ඩ් ෆීඩින් කරන්නේ යාලා 300ක් වගේ තමයි ගන්න. ඉතින් අපේ අතට මේ වගේ ඇට වර්ගයක් දීලා අපිට ඇතුළට යන්න කියනවා. ඉතින් මේක ඇතුලේ මැට්‍රෝ කෙනෙකුත් ඉඳලා එයා ඇවිල්ලා මගේ ඇඟේ වැවුවා. මම හිතුවේ නෑ එයා හෙයි කියලා. කොහොම හරි ඉතින් එයාත් ඇවිල්ලා මේ ඇට වර්ගේ ઠંડાව මම නම් චුට්ටක් මැට්‍රෝට බයයි. මොකද එයාගේ අර හොට තියෙන ඉඳ මට බයයි මගේ ඇහැට හරි කටට හරි යන්නේ කියලා. කොහොම හරි ඉතින් මම මුලින් හොඳට බය වුණාට අන්තිමට එයා මට හොඳ යාළුවෙක් වුණා. මොකද එයා මාත් එක්ක ලස්සනට ෆොටෝස් වලට වීඩියෝස් වලට හිටියා. ඉතින් මම ගොඩක් වෙලා එයාව අත ගාලා තමයි ආවේ. මේ විදියට තමයි ඉතින් අපි හන්තාන බර්ඩ් පාක් එකත් බැලුවේ. අපි ඒටත් එහෙමම බලාගෙන මේ යන්න හදන්නේ නුවරඑළිය. මම මේ vlog එක මෙතනින් නවත්වනවා. මොකද නුවරඑළිය vlog එක අරගෙන ලබන සතියේ එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. Thanks for watching. Bye bye.